පැහැදුණු සිතින් මල් පූජා කර ලොතුරා නිවනින් කෙළවර වූ ඒ මහරහත් උතුමන් වහන්සේ නමකගේ උතුම් මහරහත් තෙරවරුන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්තුනි, සුමේධ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වැඩවසන සමයෙහි එක්තරා බද්ධ යෞවනයේ ගත කරන්නට යෙදුණු පුද්ගලයෙක් තාපස පෞර්ජාවෙන් පැවිදිව මහා වනයේක වාසය කරන්නට යෙදුණා. ඒ සමයේම මේ සුමේධ බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩ ඉන්නට මෙම මහා වනයට වැඩම කරනවා. ඒ මහා වනයට සුමේධ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු වෙලාවේ මේ තාපසතුමාට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ලැබිලා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් බබලා මේ වැඩ ඉන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඊටමත් ප්‍රසන්න වූ සිතක් ඇති වුණා. ඔහුට ඒ වෙලාවේ පූජා කරගන්නට දකින්න ලැබුණේ සරල පුෂ්පයක්. මේ සරල පුෂ්පයන් නෙලාගෙන හිසේ පළඳන්න ගන්න මේ නළලත් ආසු වෙන විදිහට වටේට පළඳන්න ගන්න නළල පළඳනාවක ආකාරයෙන් මල් ගොතලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාමුල තබා වන්දනා කරගන්නට යෙදුණා. ඊටාම පැහැදුණු සිතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රූප විලාසයත් සංසිඳුණු ඉඳුරන් නැති ඒ භාග්‍යතුන් වහන්සේගේ ගමන විලාසයත් මේ සාමාන්‍ය පුද්ගලයෙක් නොවේ උතුම් ගුණයන්ගෙන් නෙබි මනා සංසිඳුණු සිතක් ඇති උතුමන් වහන්සේ නමක් ගැන පැහැදුණු සිතින් ඒ පුෂ්පයන්ගේ සුවඳ පුෂ්පයන්ගේ විසිතුරු බවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරමින් වන්දනා කරගෙන පින් පුරා ගත්තා. ඒ පින් පුරා ගන්නට යෙදුණු කුසලයේ හේතු කරගෙන දෙව් මිනිස් දෙගතියන්හි උප්පත්ති ලැබමින් පැමිණ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වූ සමයෙහි කුලයක ඉපිද ඒ බද්ධ යෞවන වයසේදීම පැවිදි වෙලා නොබ කලකින්ම උතුම් අරිහත්ත්වයට පත් වෙන්නට යෙදුණා. මේ පින්වත් හැමදෙනාම වටහා ගන්නට ඕන කාරණාවක් තමයි පුණ්‍ය ධර්මයන් රැස් කරන්න. ඒ පුණ්‍ය ධර්මයන් රැස් කරනකොට ඔබ භාග්‍යතුන් වහන්සේ උදෙසා යමක් පූජා කරනකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණකාය, භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ඥානකාය, ධර්මකාය, සම්පත්තිය ගැන පහදා ගනිමින් සිත. ඒ වගේම ඔබ පූජා කරන දෙයින් භාග්‍යතුන් වහන්සේ ලබන ඒ උතුම් කෘත්‍ය ලාභය, පූජාවකින් ලැබෙන භාග්‍යතුන් වහන්සේගේ සේ ශරීරයට ලැබෙන පහසුව සුවය, භාග්‍යතුන් වහන්සේ තුළින් මිදින්නා වූ ආධ්‍යාත්මික සැප විහරණය, භාග්‍යතුන් වහන්සේට පෙන් බඳුනක් ලැබුණ සේ ශරීරයේ සෞම්‍ය වෙලා සිසිලස වෙලා භාග්‍යතුන් වහන්සේ ලබන ඒ සුවය, ඒ තුළින් භාග්‍යතුන් වහන්සේට ඒ ආධ්‍යාත්මික සුඛ විහරණය පිණිස පවතින ආකාරයෙන් නුවණින් විමසා සිත් පහන් කරගන්න. හැම දිනාටම ඒ සම්බුදු පියාණන් වහන්සේ විසෙහි උපස්ථාන කරමින් සිත් පහදාගෙන වන්දනමානන කරමින් විශේෂයෙන් වඳිනකොට ඒ ගාථාවන් එකින් එක මනස සිහියෙන් සජ්ජායනා කරමින් පින් පුරා ගන්න. හැම දිනාටම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත් පහදාගෙන පින් පුරාගෙන ගුණ පුරාගෙන සිත් නිවාගෙන සැනසෙන්න ලැබේවා. සම්බුදු ගුණ සුවඳින් සෑම සිතක්ම නිවීමට සැනසීමටපත් වේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණින් සැනසීමම වේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.